ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙන විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතය අපිට අවශ්‍ය විදිහට පවත්වන්න බෑ. ඒකම තමයි අපිට අවශ්‍ය දේම මේ ජීවිතේදී සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා වන ප්‍රධාන කාරණයක් තමයි මේ පිළිබඳව අවබෝධයක් නැති ඇත්තන්ට වෙන ප්‍රධාන දෙයක් තමයි මේ නිරන්තරයෙන් ඉච්ඡා බංගත්වය. කනස්සල්ලෙන් තමයි නෙයි. අපි කවුරුත් කැමති නෑනේ. අපි අපේක්ෂා නොකරන දෙයක් සිද්ධ වෙනවට. අපි කැමති අපි යමක් කැමතිද ඒ දේ මේ ජීවිතය ඇතුළේ සිද්ධ වෙනවට. නමුත් ඔබ අපේ සියලු දෙනාට තේරෙන කාරණයක් තියෙනවා. ඒ තමයි අපිට ඕන දේ වෙන්නේ නැහැ. සමහර කාලවලට අපිට ජීවිතේ හොඳ සතුටින් ඉන්න සතුටින් ගත කරන්න පුළුවන් කාල තියෙනවා. නමුත් හදිසියෙම යම් හේතු නිසා ඒ සතුට අහිමි වෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවට අපි කොහොමද දරාගන්නේ? අපි ඉච්ඡා බංගත්වයටපත් නොවි ඉන්නේ කොහොමද කියන කාරණේ කල්පනා කරන්න ඕන වැදගත් කාරණයක්. එහෙනම් අපි කොහොමද ඒ වෙනුවට ඒ වෙලාවට ඒ අවස්ථාවට හිත සකස් කරගන්නේ? අපිට මේ මුහුණ දෙන සිද්ධි සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ. ඒක ලෝකේ ධර්මතාවය. අටලෝ දහම කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ අෂ්ටලෝක ධර්මය. අපි කිසි කෙනෙක්ට වෙනස් කරන්න බෑ. ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒකට කනස්සලු වෙනවද, කාංසාවක් දුකක් ඇති කරගන්නවද කියන එක අපිට වෙනස් කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන් දෙයක්. කොහොමද? ඒ තමයි අපේ චින්තනය සකස් කරගන්න එක. අපි බලන්න අපිට අවබෝධයක් තිබ්බොත් මේ හැමදේම මේ විදිහට දීර්ඝ කාලිනව පවතින්නේ නැහැ. මේක වෙනස් වෙනවා කියන කාරණය පිළිබඳව බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන කාරණේ අන්න එතනයි තියෙන්නේ. ඒ තමයි අපිට මේ ලෝක ධර්මයන්තාවට මුහුණ දෙන්නට සිද්ධ වීම අනිවාර්යයි කියන එක. මේ දේවල් මෙහෙම වෙනස් වෙවි තමයි යන්නේ. මේක තමයි ලෝක ස්වභාවය කියන එක අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් නම් අන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි කලින් නොදැන හිටිය හින්දානේ අපිට දුකක් ඇති වෙන්නේ. හැබැයි අපි කලින්ම විභාගයක් ලියන දරුවේ විභාගේ ඒකාන්තයෙන් 99ක් ලකුණු ගන්නවා 100ක් ගන්නවා කියලා හිතන් හිටියොත් මොකද වෙන්නේ? යම් විටක ඒක කුමන හෝ හේතුවකින් ලකුණු අඩු වෙන්න පුළුවන්. අඩු වුණ ගම එයා ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. නමුත් හිතන් ඉන්න පුළුවන් නම් විභාගයක් ලිව්වා, මට පුළුවන් පරිමෙන් මම ලිව්වා එන්න ලකුණ බාර ගන්නවා කියලා හිතුවොත් අර වගේ හිත කම්පා කරන සිද්ධි අහන්න දකින්න අපිට ලැබෙද නැහැ. දැන් බලන්න ප්‍රේම සම්බන්ධතාව ගැන කල්පනා කරමු. දරුවෝ ප්‍රේම සම්බන්ධතාව පටන් අරගෙන යාලා චින්තනය හදාගන්නව කොහොමද? මෙයා මම කියන විදිහට මට ඕන විදිහට හැමදාම මේ විදිහට ඉඳී කියලා. නමුත් එහෙම ඉන්නවද? එහෙම ඉන්නේ නැහැ. අර කෙනා වෙනස් වුණ ගමන් එනං අපි අර හදාගත්ත මානසික සංකල්පය බිඳ වැටෙන නිසාම ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. ඇයි අපි මානසිකව අර විදිහට සංකල්පනාවක් හදාගත්තේ? අපිට පුළුවන් කමක් තිබ්බනම් ලෝකේ හැමදේම වෙනස් වෙනවා වගේම මේකත් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුණොත් මං ඒ වෙලාවට ඒ දේ බාර ගන්නවා කියන චින්තනය ඇති කරගන්න. අපිට ඉච්ඡා බංගත්වයටපත් නොවි සිද්ධිය ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. සිද්ධියට දක්වන ප්‍රතිචාරය අපිට අර විදිහට දුක්සහගත තමන්ට තනුන්ටත් හානිදායක වන ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව වලකින්න පුළුවන්. පාලනය කරගන්න පුළුවන්. අපිට ලෝකේ අපේ පාලනයෙන් තොර දේවල් පාලනය කරන්න බෑ. අපිට එහෙනම් පාලනය කරන්න පුළුවන් දේ තමයි මෙතනදී අපේ චින්තනය. ඒ නිසා අපි